එතකොට අපි අද කතා කරන්න යන්නේ ඇල්කීන HBr සමග ප්‍රතික්‍රියාවේ යන්ත්‍රණය ගැන තමයි අපි අද කතා කරන්න යන්නේ. එතකොට මේ ප්‍රතික්‍රියාවේ යන්ත්‍රණය පෙන්වන්න මම අරගෙන තියෙන උදාහරණ ප්‍රතික්‍රියාව තමයි මේක. හරිද? එතකොට ඒකේ මේ පැත්තේ තියෙනවා කාබන් 3 ඇල්කීන් එක. කාබන් 3 ඇල්කීන් එක මොකද්ද? ප්‍රොපීන්. හරිද? ප්‍රොපීන් දෙනවා වම් පැත්තේ අපි එතකොට ඒකට එකතු කරගන්නවා HBr. හරිද? එතකොට ලැබෙන ඵලය වෙන්නේ මෙන්න මේකයි. එතකොට CH3 මේ පැත්තට කිසිම මොකක්වත් වෙන්නේ නැහැ. මේ පැත්තට ගියාට පස්සේ මේක දාන්නේ අපි ද්විත්ව බන්ධනයේ දෙපස හයිඩ්‍රජන් වැඩිපුර සම්බන්ධ වෙච්ච කාබන්ට තමයි අපි හයිඩ්‍රජන් දාන්නේ. කාගේද? HBr ගේ තියෙන හයිඩ්‍රජන් එක දාන්නේ ද්විත්ව බන්ධනයේ දෙපස වැඩි හයිඩ්‍රජන් ගානක් සම්බන්ධ වෙච්ච කාබන්ට තමයි අලුත් හයිඩ්‍රජන් එක සම්බන්ධ කරන්නේ. එතකොට මෙතන තමයි මේ තියෙන ද්විත්ව බන්ධනය, මේ තියෙන දෙපස. එතකොට මේ පැත්තේ තියෙන්නේ හයිඩ්‍රජන් එකයි සම්බන්ධ වෙලා මේ පැත්තේ හයිඩ්‍රජන් දෙකක් තියෙනවා. එතකොට හයිඩ්‍රජන් වැඩි පැත්ත තමයි දකුණු පැත්ත. එතකොට මේකට කියන්නේ මාකෝනිකොව් නීතිය කියලා. එතකොට මාකෝනිකොව් නීතිය ගැන අපි අර කලින් වීඩියෝ එකක් කතා කරා. හරි. එතකොට ඒකත් කැමති නම් බලන්න පුළුවන්. එතකොට මෙතෙන්දි ලැබෙන්නේ මේ පැත්තේ අර හයිඩ්‍රජන් එක සම්බන්ධ වුණාට පස්සේ මේ පැත්තෙන් ලැබෙනවා CH3 කියලා. මේ පැත්තෙන් ලැබෙනවා මේ තියෙන කලින් තියුණු CH එක. දැන් මේ අලුතෙන් එන Br එකත් එක්ක මේ පැත්තෙන් එනවා මෙන්න මේ කියන ඵලය තමයි ලැබෙන්නේ. හරි. එතකොට මේක තමයි ප්‍රතික්‍රියාව. එතකොට අපි අද කතා කරන්නේ මේ ප්‍රතික්‍රියාව ගැන නෙවෙයි. අපි කතා කරන්න යන්නේ ඒ ප්‍රතික්‍රියාවේ යාන්ත්‍රණය ගැන. හරිද? එතකොට යාන්ත්‍රණය ගත්තට පස්සේ එතකොට ඔයා ගන්නවා මේ තියෙන ප්‍රතික්‍රියක එහෙම නැත්නම් මේ තියෙන ඇල්කීන් එක ඔයා ගන්නවා මෙහෙ පල්ලෙහාට. හරි. CH මෙතනට CH2 මැද්ද ඩබල් බොන්ඩ් එක. හරි. ඊට පස්සේ ඔයා ගන්නවා HBr. හරි. HBr එකත් මේක යටින් ලියා ගන්නවා. එතකොට දැන් HBr වල තියෙන H සහ Br අතර තියෙන මේ බන්ධනය ගත්තොත් එහෙනම් මේ බන්ධනය ඇවිල්ලා ද්‍රවීය බන්ධනයක්. ඇයි එහෙම කියන්නේ? පෝලින් පරිමාණයේ හයිඩ්‍රජන්ගේ විද්‍යුත්තාවය හරියටම කිව්වොත් එහෙම 2.1යි. හරි. බ්‍රෝමීන්ගේ 2.8යි. හරි. ඒ කියන්නේ හයිඩ්‍රජන්ට වඩා බ්‍රෝමීන්ගේ විද්‍යුත්තාවය වැඩි. හරිද? බ්‍රෝමීන්ගේ විද්‍යුත්තාවය වැඩි. බ්‍රෝමීන්ගේ විද්‍යුත්තාවය වැඩි කියන්නේ මොකද්ද? මේ අතරමැද්ද තියෙන බන්ධනයේ ඉලෙක්ට්‍රෝන ටික හරි මැද්ද නෙමෙයි තියෙන්නේ. කාගේ පැත්තට ඇදිලාද? වඩා විද්‍යුත් ඍණ එකගේ පැත්තට ඇදිලා. හරිද? එතකොට මෙතන වඩා විද්‍යුත් ඍණ එකක් කවුද? Br. එතකොට මැද්ද තියෙන ඉලෙක්ට්‍රෝන ටික ඇදෙනවා Br ගේ පැත්තට. එතකොට මැද්ද තියෙන ඉලෙක්ට්‍රෝන ටික Br ගේ පැත්තට ඇදුණාට පස්සේ උට එනවා ආරෝපණයක්. මොන ආරෝපණයක්ද? ඩෙල්ටා මයිනස් කියන ආරෝපණය. හරිද? මූට ඩෙල්ටා මයිනස් ගියාට පස්සේ මේ පැත්තට එනවා ඩෙල්ටා ප්ලස් කියලා ආරෝපණයක්. හරි. එතකොට ওই විදිහට තමයි මේ HBr එක ඔකට අපි කියන්නේ මොකද්ද? ඒ කියන්නේ ද්‍රවීකරණයට ලක් වෙනවා කියලා තමයි කියන්නේ. මේ බන්ධනය දැන් ද්‍රවීකරණයට ලක් වෙලා තියෙන්නේ. එතකොට දැන් මෙතන බන්ධනය කැඩුනොත් එහෙම. හරි. ඒ කියන්නේ මේ තියෙන H සහ Br අතර තියෙන බන්ධනය කැඩුනොත් එහෙම බන්ධනය කැඩෙන්නේ කාගේ පැත්තටද? හරි. බන්ධනය කැඩුනොත් කැඩෙන්නේ වඩා විද්‍යුත් ඍණ පරමාණුව පැත්තට. ඇයි බන්ධනය කැඩුණා කියන්නේ මොකද්ද? එතනින් ඉලෙක්ට්‍රෝන නිදහස් වෙනවා. ඒතකොට ඉලෙක්ට්‍රෝන නිදහස් වෙන ඉලෙක්ට්‍රෝන යන්නේ කාගේ පැත්තටද? අර ඉලෙක්ට්‍රෝන ගන්න කැමති යාගේ පැත්තට. ඒ කියන්නේ විද්‍යුත් ඍණතාවය වැඩි කාගේ පැත්තට. හරි. ඒතකොට විද්‍යුත් ඍණතාවය වැඩි එක Br. එතකොට මේ තියෙන ඉලෙක්ට්‍රෝන ටික යන්නේ කාගේ පැත්තටද? Br ගේ පැත්තට. මේක කැඩුනොත් එහෙම මේ තියෙන ඉලෙක්ට්‍රෝන ටික යන්නේ Br ගේ පැත්තට. හරි. එතකොට දැන් මෙතනින් මොකද්ද වෙන්නේ? මේ බන්ධනය කැඩුණා තියෙන ඉලෙක්ට්‍රෝන කියන්නේ මේ බන්ධනයේ තිබුණු ඉලෙක්ට්‍රෝන දෙකම යන කාගේ පැත්තටද? Br ගේ පැත්තට. එතකොට මේ පැත්තෙන් හැදෙනවා. හරි. ඒ කියන්නේ දැන් මේ ඊළඟ ස්ටෙප් එක හොඳයි. ඒ කියන්නේ මේකට පස්සේ ස්ටෙප් එක. මෙතනින් හැදෙනවා මොකද්ද? Br. දැන් Br ගේ මේ අලුතෙන් ආපු ඉලෙක්ට්‍රෝන දෙකත් එක්ක අපි මොකට කියනවා Br මයිනස් කියලා. හරි. දැන් මුගේ වටේට කොහොමත් ඉලෙක්ට්‍රෝන යුගල් තුනක් තියෙනවා. මේ අලුතෙන් ඉලෙක්ට්‍රෝන යුගල විතරයි මම මෙතන අඳින්නේ. මොකද ඒක විතර අපිට වැදගත් වෙන්නේ. හරි. එතකොට ඒකත් එක දැන් මොකට Br මයිනස් කියලා ආරෝපණයක් තියෙන Br එකක් තමයි එන්නේ.
දැන් මේ පැත්තෙන් Br මයිනස් යනවා නම් වම් පැත්තෙන් එන්න ඕන මොකද්ද? H+. ඇයි උට ඉලෙක්ට්‍රෝන එන්නේ නැහැනේ. හරිද? H+ උට ඉලෙක්ට්‍රෝන නැහැ දැන්. ඒක නිසා තමයි උට ප්ලස් එකක් ඇවිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ මොකද්ද? දැන් මෙතන තිබ්බේ මොකද්ද? මෙතන තිබ්බේ සහසංයුජ බන්ධනයක්. හරි? සහසංයුජ බන්ධනයක් කියන්නේ මොකද? සහසංයුජ බන්ධනයක් කියන්නේ පරමාණු දෙකක් ඉලෙක්ට්‍රෝන හවුලේ තවා ගනිමින් හදන බන්ධනයක් තමයි සහසංයුජ බන්ධනයක් කියලා කියන්නේ. හරි? එතකොට ඒ කියන්නේ හවුලේ තමයි තියාගෙන ඉන්නේ. එතකොට දැන් මෙතෙන්දි වෙන්නේ මොකද්ද? දැන් කලින් මේ බන්ධනය හදලා තිබ්බේ කියන්නේ H සහ Br අතර බන්ධනය හදලා තිබ්බේ හයිඩ්‍රජන් එක ඉලෙක්ට්‍රෝනයක් දාලා Br තව ඉලෙක්ට්‍රෝනයක් දාලා ඔය අතර තමයි සහසංයුජ බන්ධනය හදලා තිබ්බේ. හරි? දැන් Br මොකද්ද කරන්නේ? Br කරන්නේ ඕකේ තියෙන ඉලෙක්ට්‍රෝන දෙකම කියන්නේ බන්ධනය කඩලා තියෙන ඉලෙක්ට්‍රෝන දෙකම ගන්නවා ඌ. හරිද? ඒ කියන්නේ මෙතන Br කරන්නේ මහ බලු වැඩක්. හරිද? කාටද බලු වැඩේ කරන්නේ? හයිඩ්‍රජන්ට. උගේ තියෙන ඉලෙක්ට්‍රෝනෙත් එක්කම තමයි මූ ඉලෙක්ට්‍රෝන දෙකම ගන්නවා. හරි? එතකොට මේ බලු වැඩේ වුණාට පස්සේ හරිද? ඒ කියන්නේ උගේ තියෙන ඉලෙක්ට්‍රෝන ටික ඔක්කොම උදුරලා ගත්තා. ඒ බලු වැඩේ වුණාට පස්සේ හයිඩ්‍රජන් තනි වෙනවා. හරිද? උට එක ඉලෙක්ට්‍රෝනයක්වත් නැහැ. දැන් හයිඩ්‍රජන් තනියෙන් ඉන්නේ. හරි ඌ දැන් පැත්තකට වෙලා අඬාන ඉන්නවා. ඉලෙක්ට්‍රෝන නැහැ කියාගෙන. හරිද? ඉලෙක්ට්‍රෝන දැන් හයිඩ්‍රජන්ට නැති නිසා ඒ කියන්නේ මූ අසරණ වෙලා ඉන්න නිසා ඒකට පිහිට වෙන්න එනවා කවුද? නිකන් උඩ ඉඳන් බලාගෙන ඉන්නවා. හරිද? ඒ කියන්නේ දැන් මේ වෙන අවනඩුව, මේ වෙන ජරා වැඩේ, බලු වැඩේ දිහා බලාගෙන ඉන්නේ කවුද? මෙහෙ උඩ ඉඳගෙන. නිකන් දෙයියෝ වගේ බලාගෙන ඉන්නේ කවුද? මෙන්න මේ ඉන්න ඇල්කීනය. මේ ඇල්කීනය තමයි මේ පල්ලෙහා වෙන බලු වැඩේ දිහා බලාගෙන ඉන්නේ. හරිද? ඇල්කීනයේ තියෙනවා. ඒ කියන්නේ ඌ දැන් මූට දෙයියෝ වගේ පිහිට වෙන්න තමයි යන්නේ. හරිද? ඇල්කීනයේ තියෙනවා. හරි? ඇල්කීනයේ තියෙනවා ඩබල් බොන්ඩ් එකක්. හරිද? ඩබල් බොන්ඩ් එක හැදෙන්නේ මොකෙන්ද? එකක් ඇවිල්ලා සිග්මා බන්ධනයකින්. හරි? ඒ කියන්නේ තදින් බැඳුණු සිග්මා බන්ධනයකින්. අනිත් ඒ කියන්නේ ඩබල් බොන්ඩ් එකේ අනිත් බන්ධනය තියෙන්නේ මොකද්ද? ලිහිල්ල බැඳුණු පයි බන්ධනයක්. එකක් තදින් බැඳුණු සිග්මා බන්ධනයක්, අනිත් එක ලිහිල්ල බැඳුණු පයි බන්ධනයක්. හරිද? ඔය ලිහිල්ල බැඳුණු පයි බන්ධනේ හරිද? ලිහිල්ල බැඳුණු පයි බන්ධනේ මොකද්ද කරන්න පුළුවන්? පහසුවෙන් කඩන්න පුළුවන්. හරි? ඒක පහසුවෙන් කඩන්න පුළුවන්. ඒ කියන්නේ බන්ධනයක් කඩනවා කියන්නේ මොකද්ද? හරිද? මෙතන තියෙන පයි බන්ධනය කැඩුවා කියන්නේ මොකද්ද? එතනින් ඉලෙක්ට්‍රෝන එළියට නිදහස් වෙනවා. හරිද? අනේ ඒ ඉලෙක්ට්‍රෝන ටික, ඒ කියන්නේ බන්ධනය කඩලා ඉලෙක්ට්‍රෝන ටික ඌ දෙනවා කාටද? අර ඉලෙක්ට්‍රෝන නැතුව අසර වෙලා ඉන්න හයිඩ්‍රජන්ට. පැහැදිලි? ඒ කියන්නේ දැන් මේක සිග්මා බන්ධනය කියලා ගන්න. මේ තියෙන්නේ එහෙනම් පයි බන්ධනයනේ. හරි කැමති එකක්. හරි. මේක තියෙන්නේ පයි බන්ධනයනේ. ඇල්කීනය මොකද කරන්නේ? උගේ තියෙන පයි බන්ධනය කඩලා හරිද? උගේ තියෙන පයි බන්ධනය කඩලා ඒකෙන් නිදහස් වෙන ඉලෙක්ට්‍රෝන ටික ලබා දෙනවා කවුද? කාටද? හරිද? ලබා දෙනවා කාටද? හයිඩ්‍රජන්ට. ඒතර ඒක මම පෙන්නනවා මෙන්න මේ ආකාරයට ඒ ඉලෙක්ට්‍රෝන ටික ලබා දෙනවා හයිඩ්‍රජන්ට. හරියන්නේ ඌ දැන් දෙයියෝ වගේ මූට පිහිට වෙනවා. පැහැදිලි? එතකොට මෙතනින් හැදෙනව මොකද්ද? මෙතනින් CH3 එකේ දැන් කිසිම මොකක්වත් උන්නේ නැහැනේ මේ පැත්තේ. මේ පැත්ත සාමාන්‍ය විදිහටම වැඩේ සිද්ධ වෙන්නේ. හරි. එතකොට මැද්දේ ඉන්නවා කවුද? කාබන් හයිඩ්‍රජන් කියන මේ කලින් ඉඳන් තිබුණු එක. මේ පැත්තේ ඉන්නවා කවුද? දැන් CH2 නේ කලින් තිබ්බේ. දැන් එනවා මේ අලුතෙන් ලැබුණු හයිඩ්‍රජන් එකත් එක්ක. ඒ කියන්නේ මේ ඉලෙක්ට්‍රෝන දුන්නට පස්සේ දැන් මේ හයිඩ්‍රජන් ඇවිල්ලා මෙතන සෙට් වෙනවනේ. අනේ ඉලෙක්ට්‍රෝන ටිකක් ලබාගෙන මෙතනට සෙට් වෙනවා කවුද? ඒ අලුතෙන් එන හයිඩ්‍රජන් ටික. හරි. එතකොට CH2 එක CH3 බවට පත් වෙනවා. හරි. පැහැදිලි? එතකොට මෙතනින් එනවා මොකද්ද? දැන් මෙතන දැන් Br මයිනස් එක මෙහෙ ඉන්නවා. හයිඩ්‍රජන් එක මේ පැත්තට සම්බන්ධ වුණා. හරි. මේ පැත්තට මොකෙක්වත් සම්බන්ධ වෙන්නේ නැහැ. හරි. මෙතන මේ එන හයිඩ්‍රජන් එක සම්බන්ධ වුණේ මේ පැත්තට. මේ පැත්තට මොකෙක්වත් සම්බන්ධ වුන්නේ නැහනේ. එතකොට මෙතනට එනවා මොන ආරෝපණයක්ද? ධන ආරෝපණයක්. එතකොට මේ තියෙන්නේ සංයෝගයක් නෙමෙයි. මේ තියෙන්නේ අයනයක්. හරි. අයනයක් කියන්නේ මොකද්ද? දැන් මේ අයනේ මොකද තියෙන්නේ? ධන ආරෝපණයක්. හරි. කොහෙද ධන ආරෝපණය තියෙන්නේ? කාබන් මත තමයි ධන ආරෝපණය තියෙන්නේ. හරි. එතකොට කාබන් මත ධන ආරෝපණයක් තියෙන අයනය. කාබන් මත ධන ආරෝපණයක් තියෙන අයනය කියන අර්ථය දෙන්න අපි මේකට කියනවා ඒ කියන්නේ කාබන් මත කැටා කියන්නේ මොකද්ද?
කැටායනයක් කියන්නේ මොකද්ද? ධනාරෝපණයක් තියෙන අයනයක්. හරිද? කාබ් කැටායනයක් කියන්නේ. කාබ් කැටායනයක්. එතකොට මේ තියෙන කාබ් කැටායනයක්. හරි. එතකොට මේ වෙච්ච වැඩේ දිහා බලාගෙන ඉන්නවා කවුද? Br-. හරි. දැන් ඌ තමයි මෙතෙන්දී මූට බලු වැඩේ කරේ. කාටද? හයිඩ්‍රජන්ට බලු වැඩේ කරේ මෙතන ඉන්න Br. හරි. දැන් ඌ හිතුවේ දැන් හයිඩ්‍රජන්ට කෙලවෙලා ගිහිල්ලා හරිද මේ බලු වැඩේ කරාට පස්සේ හයිඩ්‍රජන්ට කෙලවෙලා ගිහිල්ලා ඌට නැත්තරම නැති වෙයි කියලා. හරි. හැබැයි දැන් මොකද්ද උනේ? ඌට පිහිට වුණා කවුද? හරිද? ඌට පිහිට වුණා කවුද? අර උඩ හිටපු ඇල්කීන් එක. හරි. ඇල්කීන් එක පිහිට වුණා කියන්නේ මොකද්ද? හරිද? දැන් හයිඩ්‍රජන් දැන් ගිහිල්ලා සම්බන්ධ වෙලා තියෙනවා ආයේ හොඳ සුපිරි තැනකට. ඌනියන් අර දෙයියොත් එක දෙවියොත් එක නිකන් දිව්‍ය ලෝකෙ ගියා වගේ දැන් ඌ හොඳ සංයෝගයකට සම්බන්ධ වෙලා ඉන්නවා. හරිද? Br- අර ගත්ත ඉලෙක්ට්‍රෝන දෙකත් අරගෙන පැත්තකට වෙලා ඉන්නවා. හරිද? ඌ හිතුවේ අරුවට කෙලවෙයි කියලා. හරිද? හයිඩ්‍රජන්ට කෙලවෙයි කියලා තමයි ඌ හිතුවේ. හැබැයි දැන් හයිඩ්‍රජන් හොඳ තැනක ඉන්නවා. හරිද? දැන් ඒකත් බලාගෙන ඉන්න බෑ කාටද? Br-ට. හරි. Br- දැන් ඕක බලාගෙන ඉන්න බෑ. දැන් හයිඩ්‍රජන් හොඳ තැනක ඉන්නේ. එතකොට Br-ටත් දැන් Br-ටත් හිතනවා මෙහෙම. හරිද? ඌටත් හිතෙනවා ඇවිල්ලා මේකට සම්බන්ධ වෙන්න. හරි. ඌටත් හිතනවා ඇවිල්ලා මේකට සම්බන්ධ වෙන්න. පැහැදිලි? එතකොට දැන් Br- එක දැන් ඇවිල්ලා අහනවා කාගෙන්ද? මෙන්න මේ ඉන්න කාබ් කැටායනයෙන් අහනවා මේ මාත් ඔතෙන්ට ඇවිල්ලා සම්බන්ධ වෙන්නේ කියලා අහනවා. හරි. මුගෙන් අහනවා. සම්බන්ධ වෙන්නද කියලා අහනවා. හරිද? මූ කියනවා මගේ ලිහිල්ල බැඳුණු පයි බන්ධනයක් කඩලා දෙන්න පුළුවන් ඉලෙක්ට්‍රෝන ටික මම දැන් දීලා තියෙන්නේ. හරිද? දැන් මගේ ගාව තවත් වැඩිපුර ඉලෙක්ට්‍රෝන නැහැ මේ එක එකාට දෙන්න. හරිද? තමුසෙට දෙන්න තරම් ඉලෙක්ට්‍රෝන මගේ අතේ නැහැ. කවුද කියන්නේ කාබ් කැටායනේ? ඇයි ඇත්තනේ කතාව. දැන් මෙතන තියමු ඩබල් බොන්ඩ් එකේ පයි බන්ධනය කඩලා තියෙන ඉලෙක්ට්‍රෝන ටික දැනටම දීලා ඉවරයි. හරිද? තවත් කඩන්න ලිහිල්ල බැඳුණු බන්ධන නැහැ. ඒ කතාව තමයි දැන් මේ කාබ් කැටායනේ කියන්නේ කාටද? මෙන්න මේ ඉන්න කාලකන්ණියට. කවුද? Br- කියන කාට. හරිද? දැන් Br- පොඩ්ඩක් කල්පනා කරනවා. හරි දැන් එහෙම සම්බන්ධ වෙන්න දැන් මුට මේ වෙනත් බන්ධන නැහැ කියලා කියනවනේ. Br- කියනවා මොකද්ද? එහෙනම් මෙන්න මෙහෙම කරමු. හරිද? මූ අර කලින් බලු වැඩේ කරලා ඒ කියන්නේ අර තිබුණු බන්ධනේ කඩාගෙන ගත්ත අරුගෙන් උදුරගත්ත ඉලෙක්ට්‍රෝනයයි උගේ කලින් තිබුණු ඉලෙක්ට්‍රෝනයයි කියන දෙකම. ඒ කියන්නේ මෙතන දැන් ඌ මත තියෙනවා මොකද්ද? එකසර ඉලෙක්ට්‍රෝන යුවලා. හරි. මේ මුගෙන් ගත්ත එකයි අරගා එක්ක ඉලෙක්ට්‍රෝන යුවලක් තියෙනවනේ. Br- නමතක් වෙන ඔන්න ඕක. හරිද? ඌ කියනවා කාබ් කැටායනයේට මේ ඔහේගේ ඉලෙක්ට්‍රෝන මට ඕනේ නැහැ. හරිද? මගේ ගාව ඉලෙක්ට්‍රෝන දෙකක් තියෙනවා. හරිද? මේ දෙක ගැන තමයි ඔය කියන්නේ. හරිද? ඌ අහනවා මං ඇවිල්ලා සම්බන්ධ වෙන්නේ මෙන්න මේ ඉලෙක්ට්‍රෝන දෙකත් අරගෙන ඇවිල්ලා මෙතන බන්ධනයක් හදාගෙන සම්බන්ධ වෙන්නද කියලා අහනවා කවුද? Br-. හරි. දැන් කාබ් කැටායනට ඒක ගැටලුවක් නැහැනේ. හරිද? කාබ් කැටායන කියනවා හා කියලා. හරි. ඕන්න සම්බන්ධ වෙන්නේ නැත්නම් නිකන් ඉඳලා හරි ඒ වගේ සීන් එකක් දානවා. හරිද? ඒකත් එක්ක Br- මොකද කරන්නේ? උගේ තියෙන ඉලෙක්ට්‍රෝන දෙක දෙනවා මෙන්න මෙතෙන්ට. හරිද? ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන මේ තියෙන මෙතන බන්ධනය හදන්න ඉලෙක්ට්‍රෝන දෙකම දෙන්නේ කවුද? මෙන්න මේ ඉන්න Br- කියන එක. ඕලට අපි කියන මොකද්ද? ඒ කියන්නේ සාසංඛ්‍ය බන්ධනයක් හදන්න හරිය නෑ. එකෙක් ඉලෙක්ට්‍රෝනයක් දානවනේ අනිත් එකයි ඉලෙක්ට්‍රෝනයක් දාන්න. එහෙම නෙවෙන්නේ. හරිද? ඔය වගේ ඉලෙක්ට්‍රෝන එකෙක් ඉලෙක්ට්‍රෝන දෙකම දාලා හදන බන්ධන වලට අපි කියනවා මොනවා කියලාද? දායක බන්ධන කියලා. හරිද? දායක බන්ධන. එතකොට මෙතනින් හැදෙනවා මොකද්ද? Br- සහ කාබ් කැටායනය අතර ඇති වෙනවා මොකද්ද? දායක බන්ධනයක්. හරිද? දායක බන්ධනයක්. එතකොට අවසාන ඵලයේ විදියට ලැබෙනවා CH3 එකේ කිසිම ගැටලුවක් නැහැ. ඒ තියෙන කලින් ඉඳලම තිබුණු CH3 එක. මේ පැත්තේ තිබුණු CH3 එකක් දැන් ප්‍රශ්නයක් නැහැ. එතකොට ඒ තියෙන කලින් තිබුණු CH3 එක මැද්ද තියෙන එකට ඇවිල්ලා සම්බන්ධ වෙනවා කවුද? ඔය අලුතෙන් එන Br කියන එක ආවිල්ලා මෙතෙන්ට සම්බන්ධ වෙනවා. හරිද? Br කියන එක ආවිල්ලා මෙතෙන්ට සම්බන්ධ වෙනවා. ඒතර ඕක තමයි වෙන්නේ. හරි? ඒතර මොකද්ද දැන් මම පොඩ්ඩක් සමරියක් විදියට කිව්වොත් එහෙම හරිද? ඒතර අපි කතා කරේ ප්‍රොපීන් වල HBr සමග ප්‍රතික්‍රියාවේ හරිද? ඒ අදාළ ප්‍රධාන ඵලයට අදාළ යන්ත්‍රණය ගැන තමයි අපි කතා කරේ.
හරිද? එතකොට මේ යන්ත්‍රණය ලියද්දි මොකද කරන්නේ? උඩින් ලියා ගන්නවා. ඒ අදාළ ඇල්කීන් එක. ඔය පල්ලෙහෙන් ලියා ගන්නවා HBr එක. හරිද? HBr එක. එතකොට ඔයා දන්නවා පෝලින් පරිමාණයට අනුව වඩා විද්‍යුත් ඍණ පරමාණුව HBr වල තියෙන Br එක. ඒ කියන්නේ මේ බන්ධනය ද්‍රවීකරණය වෙනවා ඩෙල්ටා මයිනස් එකක් එනවා Br මතට ඩෙල්ටා ප්ලස් එකක් එනවා H මතට. හරි. ඊට පස්සේ මොකද වෙන්නේ? මේ බන්ධනය කැඩෙනවා. බන්ධනය කැඩෙනවා කියන්නේ මොකද්ද? Br බලු වැඩක් කළා තියෙන ඉලෙක්ට්‍රෝන දෙකම ගන්නවා ඌට ගන්නවා. හරි. ඌ ගන්නවා ඒ තියෙන ඉලෙක්ට්‍රෝන දෙකම. එතකොට Br කියන එකගෙන් Br මයිනස් කියන එක ලැබෙනවා. හරිද? ඉලෙක්ට්‍රෝන දෙකම අරගෙන අනිත් පැත්තෙන් හයිඩ්‍රජන් කියන එක තනි වෙනවා. හරිද? ඉලෙක්ට්‍රෝන නැතුව හරිද? ඉලෙක්ට්‍රෝන නැතුව ඇවිල්ලා අසරණ වෙනවා. හරිද? ඒක බලාගෙන ඉන්නවා කවුද මේ උඩ ඉඳන් දෙයියෝ වගේ බලාගෙන ඉන්නේ කවුද? දෙවියෝ වගේ මේ අවනඩුව දිහා බලාගෙන ඉන්නේ ඇල්කීනේ. හරිද? ඇල්කීනේ මේක දිහා බලාගෙන ඉන්නේ. ඇල්කීනේ මොකද්ද කරන්නේ? ඌට පිහිට වෙනවා. ඇල්කීනේ මොකද කරන්නේ? අර තිබුණු ඩබල් බොන්ඩ් එකෙන් ලිහිල්ල බැඳුණු පයි බන්ධනය කඩලා ඒකේ තියෙන ඉලෙක්ට්‍රෝන ටික ලබා දෙනවා. හරිද? ඒකේ තියෙන ඉලෙක්ට්‍රෝන ටික ලබා දෙනවා කාටද? ඉලෙක්ට්‍රෝන නැතුව අසරණ වෙච්ච හයිඩ්‍රජන්ට. හරි. එතෙන්දී මෙන්න මේ කියන කාබ් කැටයනය හැදෙනවා. එතකොට හයිඩ්‍රජන් එක සම්බන්ධ කරන්න අපි කොහාටද? හයිඩ්‍රජන් වැඩි දැනට තමයි අපි ඒක සම්බන්ධ කරන්නේ. හරිද? එතකොට ඒකට අදාළ වීඩියෝ එක මාකෝනිකොෆ් නීතිය ගැන අදාළ වීඩියෝ එක ඕගොල්ලෝ බලන්න නැත්නම් ගිහිල්ලා බලන්න. හරි. එතකොට ඊට පස්සේ මේ කියන කාබ් කැටයනය හැදෙනවා. ඒ කාබ් කැටයනයත් එක්ක Br මයිනස් ඇවිල්ලා ඔන්න දැන් බන්ධනයක් ගහලා ඔන්න දැන් පළපදියම් වෙනවා එතෙන්. හරිද? එතකොට මේක තමයි අවසාන ඵලය. අවසාන ඵලය කියන්නේ මෙයා තමයි අවසාන ප්‍රධාන ඵලය. හරි. ප්‍රධාන ඵලය මේක. හරි. එතකොට ඕකේ සුළුතර ඵලයක් කියලා එකක් එනවා. සුළුතර ඵල වලට අපි යන්ත්‍රණ ලියන්නේ නැහැ. එතකොට ප්‍රධාන ඵලයට තමයි යන්ත්‍රණය ලියන්නේ. එතකොට සුළුතර ඵලය එන හැටි බලන්න ඕන නම් ගිහිල්ලා මාකෝනිකොෆ් නීතියට අදාළ වීඩියෝ එක බලුවා නම් හරි. හරි. රයිට්. එච්චර තමයි.